ඔයාලත් මේ පැටර්න් එක try කරලා බලන්න. මේකේ අපි කරන්නේ half double crochet එකයි slip stitch එකයි. ඒ කියන්නේ භාග දෙකට පිටවිල්ලයි පැන්නුම් ගෙතුමයි. එතකොට මේකේ පළවෙනියටම half double crochet එක, ඊට පස්සේ slip stitch එක. ආයෙත් half double crochet එක, ඊට පස්සේ slip stitch එක. මෙන්න මේ විදිහට මාරුවෙන් මාරුවට තමයි අපි ඒ ගෙතුම් දෙක මේ පැටර්න් එකේදී කරන්නේ. දිගටම ඔයාගේ ගෙතුමේ රෝ එක ඉවර වෙනකම් මේක මාරුවෙන් මාරුවට කරන්න. half double crochet එකයි slip stitch එකයි. half double crochet එකයි slip stitch එකයි. ඔයක ඉවර වෙනකම්ම ඒ විදිහට ඔයාගේ ගෙතුම් ටික කරගෙන යන්න තියෙනවා. මෙන්න මේ වගේ. බලන්න කොච්චර ලස්සන පැටර්න් එකක්ද කියලා. ඒක හරිම ලස්සනයි නේද? ඔයගොල්ලෝ මේක try කරලා බලන්න. අන්තිමට අපිට ඉවර කරන්න පුළුවන් slip stitch එක දාලා ගැටයක් ගහලා. ඔයා ආයෙත් row එකක් පටන් ගන්නවා නම් chain එකක් දාලා half double crochet එකකින් පටන් ගන්න ඕනේ. ඉතින් බලන්නකෝ මේක කොච්චර ලස්සනයිද කියලා මේ පැටර්න් එක. ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන් බෑග් වලට, ඩ්‍රෙස් එකකට. ඉතින් මේක ගොතලා ඔයත් මේ පැටර්න් එක යූස් කරලා බලන්න බෑග් එකකට, ඩ්‍රෙස් එකකට. එහෙනම් ආයි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you.